ඒක ඇතුලේ මේ ප්‍රශ්න අහන කොටස් කීපයක්ම තියෙනවා. දැන් අනිත් ආර්ථික පද්ධතිය වල මෙච්චර ලොකුවට නෑ හොඳේ. ඒ වගේ ලොකුවට අහන්නේ නෑ. කම්පෙයාර් කරන්න ඇහුවොත් නිසා මේ වෙළඳපොළ ආර්ථිකයෙන් තමයි තනි ප්‍රශ්න ගොඩක්. ඒක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරි. ඇත්තටම ඉගෙන ගන්නවා කියන්නේ අන්න ඒ වගේ අර්ථානුකූලව ඒ දැනුම ගොඩ නැගීම. ඒක එහෙම කරාට පස්සේ ආයෙ වාට මේ විෂය ගේමක් නෑ. නැති. හරිද? ආයෙ වෙළඳපොළ ක්‍රමය, මිල ක්‍රමය, අදෘශ්‍යමාන හස්තය ඔය ඔක්කොගේම හඳුන්වන්නේ එකම දෙයක් තමයි. මේ කතා කරන්නේ අපි සාමාන්‍යයෙන් පුතා සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනේ මේක. ගොඩාක් දුරට විභාගයේදී එහෙම අහන්නේ මෙන්න මේක. අනිත් ඒවාත් පාවිච්චි කරන ඒත් වැඩි හරියක් පාවිච්චි වෙන්නේ මේක. මෙතනදී වෙළඳපොළ මිල යන්ත්‍රණය හොඳේ. මිල යන්ත්‍රය වගේ ටියුට් එකේ දාලා තියෙන ඒ නම තමයි ප්‍රයිසින් මෙකනිසම් එක. මිල යන්ත්‍රණය. හරි. මොකද අපි බලමු මේකේ නිර්වචනය මොකක්ද කියලා. හරි ටිකක් දිගට එනවා නිර්වචනය. මම ඒකින්ද අර මේ රූප සටහන් ක්‍රමයටම අදිනවා. එතකොට ඔයාලට ටක් ගාලා එක අල්ල ගන්න පුළුවන් මේ ලේසි. අච්චර දඟලන්න දෙයක් නැහැ. හරි. මේක තීරණය වෙන්නේ පුතා මිල කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ බලවේග දෙක මත. ඉල්ලුම හා සැපයුම. ඉල්ලුම සැපයුම. හරිද? මෙන්න මේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වෙනවා භාණ්ඩයක මිල කියන එක. හරිද? ඉල්ලුම හා සැපයුම කියන එක මත තීරණය වෙනවා භාණ්ඩයක මිල කියන එක. මෙන්න මේ මිල යොදාගෙන භාණ්ඩ හා සේවා නිපදවීමේදී හරිද? මෙන්න මේ මිල කියන එක පාවිච්චි කරලා භාණ්ඩ හා සේවා නිපදවීමේදී ආර්ථික පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා හරිද මේක ඇන්දර පස්සේ මාර ලේසි බලන්නකො තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම සානුබල සැපීම සලාකණය කිරීම හරි මම කියලා දෙන්නම් මොනවද කියලා එකපාරින් වැඩි ඉවර කරන්න පුළුවන් කාර්යයන් මිල යන්ත්‍රණය ඔන්න නිර්වචනය හරි මේක හින ජේදයක් වගේ කියන එකක් උදා මෙහෙම ඉගෙන ගත්තොත් ලේසි මේ බලන්නකො එහෙනම් මිල යන්ත්‍රණය කියලා කියන්නේ මොකක්ද ඉල්ලුම් හා සැපයුම් බලවේග මත තීරණය වන මිල යොදාගෙන භාණ්ඩ හා සේවා නිපදවීමේදී ආර්ථික පාර්ශවයන්ට කවුද ආර්ථික වෙළඳපොළ ආර්ථිකයක මම කිව්වා ප්‍රධාන ආර්ථික පාර්ශව දෙකයි අපි කිව්වා කුටුම්බ ව්‍යාපාර රජය තමයි සාමාන්‍ය එක. හැබැයි වෙළඳපොළ එකක පුතා කවුද තීරණ ගන්නෙ? දෙන්නෙක් ඉන්නවා. කවුද මේ දෙන්න? කවුද දෙන්න පුතා? කුටුම්බයි ව්‍යාපාරයි. මෙන්න මේ දෙන්න. අනිත් මං කිව්වේ රජයට ලොකු බලයක් නැහැ. මෙන්න මේ දෙන්න. හරි. මේ බලන්න. ඔන්න ආයෙ පාරක්. ඉල්ලුම් හා සැපයුම් බලවේග මත තීරණය වන මිල යොදාගෙන භාණ්ඩ හා සේවා නිපදවීමේදී ආර්ථික පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම සානුබල සැපීම සලාකණය කිරීම යන කාර්යයන් සිදු කරන යන්ත්‍රණය මිල යන්ත්‍රණය වේ. හරි. පැහැදිලිද? ඕනෝක තමයි නිර්වචනය. දැන් ඔක ඡේදයක් විදිහට කිව්වනම් පට්ට දිගට එනවා. මේ බලන්න පුතා මාර්ලයිසි. ඉල්ලුම් හා සැපයුම් බලවේග මත තීරණය වන මිල යොදාගෙන භාණ්ඩ හා සේවා නිපදවීමේදී ආර්ථික පාර්ශවයන්ට
තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම, සානුබල සැපීම, සලාකනය කිරීම යන කාර්යයන් සිදු කරන යන්ත්‍රණය මිල යන්ත්‍රණයයි. ඔන්න නිර්වචනය. ඔකට තමයි මිල යන්ත්‍රණය කියලා කියන්නේ. උදා මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ටික මෙන්න මේ ටිකට කියනවා මිලේ ප්‍රධාන කාර්යයන් 3 කියලා. මාරම් වැදගත් ඈ. විභාග ප්‍රශ්න නැවත නැවත අහපු තරම්. මේ තමයි මිලේ ප්‍රධාන කාර්යයන් ටික. මේකේ ඔක්කොම ටික තියෙනවා නේ. මිලේ ප්‍රධාන කාර්යයන්. ප්‍රධාන කාර්යයන් 3. කාර්යයන්. right. හරි. මේගොල්ලන්ට එතකොට මිල යන්ත්‍රය මගින් කරන්නේ මේ ආර්ථිකයේ ඉන්න ප්‍රධාන පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන එක, සානුබල සපයන එක සහ සලාකනය කිරීම කියන කාර්යයන් සිද්ධ කරලා දෙන එක. ඒ මොනවාද කියන එක අපි කතා කරමු. ඔයා මේක මේ ඉඩ තියෙන තරකින් ඇඳගතත් කමක් නැහැ පුතා. ඔයාට ලේසි. හරිද? මේක නැත්තම් ඡේදයක් වගේ එන එකක්. මෙහෙම ඉගෙන ගන්නකොට ඔයාට ටක් ගාලා ඒක ගොඩ නගන්න පුළුවන්. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒකයි මම මේ කියන්නේ. ඒකට ඔයාට මෙහෙම එකකින් ගොඩ නැගුවොත් ඔයාට ඊළඟට පාඩම් කරන පාර ඒක ඒ තර්කයන් මත ගොඩ නගන්න පුළුවන්. එතකොට කවදාකවත් ආය අමතක වෙන්නේ එහෙම නැහැ. හරිද? ආය අමතක වෙන්නේ නැහැ ජීවිතේ. නිකාන් ඡේදයක් බැලුවොත් ඔය ඡේදයක් එනවා පත ඡේදයක් මේකට. එහෙම බැලුවොත් ඔයාට පාඩම් කරන්න අමාරුයි. හැබැයි මේ විදිහට ගොඩ නැගුවොත් ඔයාට ඒක පාඩම් කරගන්න මාර ලේසියි. ඒක ඇත්තටම ඔළුවෙන් හිතන දෙයක් නේ. එහෙම හිතලා කරනකොට තමයි ඔක ඔළුවට වදින්න උඩ. හරි. මොකද මේක ඔතන ඉඩ තියෙනවා නම් ඔතන ඇඳ ගන්න නැත්නම් කටු වැඩ කොලයක ඇඳලා ඔතනට පොඩි ඇටැච්මන්ට් එකක් දාගන්න. හරි? මේක ඇඳ ගන්න. මේකේ සම්පූර්ණ කතාව තියෙනවා. කතාව දැන් ලියා ගන්න. ඒකට ඔයාලට ඊළඟ පාර පාඩම් කරද්දි ඕකත් එක්ක ඒක ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්. ඒක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරි? ඇත්තටම ඉගෙන ගන්නවා කියන්නේ අන්න ඒ වගේ තර්කානුකූලව ඒ දැනුම ගොඩනගීම. ඒක එහෙම කරාට පස්සේ ආයෙ ඔයාට මේ විෂය ගේමක් නැහැ. nothing. හරිද? ආයෙ විෂය ගේමක් නැහැ පුතා. ඒ විදිහට කරනවා නම් මේක ගේමක් නැහැ. මොකද අනිවාර්යෙන් විභාග මේ පාඩම විවරච්ච ගමන් පාස් පේපර්ස් ටිකක් කරනවානේ. එතකොට ආයෙ එතනින් එහාට යන්න ලෙවල් එකක් නැහැ. ඒකට ඔයාට කිසිම ප්‍රෙෂර් එකක් නැහැ මේ විෂය සම්බන්ධව. ඊටු දෙක බැලන්ස් කරගන්න එක විතරයි කරන්න තියෙන්නේ. හරි. හරි. හරි නේද පුතා? alright. ඇයි ළමයි මේකට අදෘශ්‍යමාන හස්තයක් කියලා ඇඩම් ස්මිත් කිව්වේ? මොකද්ද ඒ සීන් එක? ඇයි මේකට පේන්නේ නැති අතක් කියලා කියන්නේ? දැන් එහෙම මොකක් පේනවද මෙතන? පුතා ඒකට හේතුවක් තියෙනවා. දැන් මම මේක පැහැදිලි කරන්නම්. හිතන්නකෝ මෙහෙම. ඔන්න මම මෙහෙම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. හරි. ඔන්න වෙළඳපොලක් තියෙනවා. බිත්තර වෙළඳපොලක් කියලා හිතන්නකෝ. එන්න බිත්තර වෙළඳපොල. හරිද? බිත්තර වෙළඳපොලක් තියෙනවා. හරි. බිත්තර වෙළඳපොලක් තියෙනවා. මොකද බිත්තරයක මිල මෙතන තියෙනවා, මෙතන මිල තියෙනවා, මෙතන අපි දාගො ඉල්ලුම් ප්‍රමාණය, මෙතන සැපියුම් ප්‍රමාණය. හරිද? ඔන්න ඔහම කේස් එකක් මේ වෙළඳපොළ තත්ත්වය. හරිද? බිත්තරයක මිල අපි කියමු බිත්තරයක් 60යි කියලා. හරි බිත්තරයක මිල 60යි. මොකද 60 මිලට බිත්තර ඉල්ලනවා 500ක්, සපයනවා බිත්තර 1000ක්. හරිද? මොකද දැන් මෙතන මොකක් හරි අවුලක් තියෙනවාට පේනවද? මේ වෙළඳපොළ සාමාන්‍ය තත්ත්වයක්ද අසාමාන්‍ය තත්ත්වයක්ද? මෙතන මොකද්ද තියෙන්නේ? හරි. බිත්තර ඉල්ලන්නේ 500යි, සපයනවා 1000. අවුලක් තියෙනව නේද? මොකද මේක වෙළඳපොළ සාමාන්‍ය තත්ත්වයක්ද? මොකද්ද මෙතන තියෙන්නේ? මෙතන මොකද්ද තියෙන්නේ? මට කියන්න. මෙතන තියෙන්නේ අතිරික්තයක්ද හිඟයක්ද? බිත්තර අතිරික්තයක්ද හිඟයක්ද තියෙන්නේ? මොකද කියන්නේ? අන්න හරි. බිත්තර මොකද්ද තියෙන්නේ? අතිරික්තයක් පුත හරියටම හරි. ඇයි? 500ක් ඉල්ලනවා. හැබැයි සපේනවා 1000. ඉල්ලන ප්‍රමාණයට වඩා 500ක් වැඩියෙන් සපේනවා. මේන මෙතන තියෙනවා අතිරික්තයක්. මේ බිත්තර 500ක තියෙනවා මොකද්ද? අතිරික්තයක්. අන්න වෙළඳපොළ අවුලක්. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. වෙළඳපොළක් තියෙන්න ඕනේ මොකේද පුතා? සමතුලිතයේ තියෙන්න ඕනේ. ඉල්ලන ප්‍රමාණය සහ සපයන ප්‍රමාණය සමාන වෙන්න ඕනේ.
අන්න එහෙනම් ඒක සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි මෙතන එහෙම නෑ. මේ වෙළඳපොලේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඇත්තටම මෙහෙම වෙනවා හොඳේ. අතිරික්තයක් නැති වෙනවා, හිඟයක් නැති වෙනවා, ඔය එක එක සීන් වෙනවා. දැන් එතකොට ඔන්න වෙළඳපොලේ අතිරික්තයක් ඇතිලා වෙළඳපොළ අවුලක් වුණා. අන්න පුතා අර මිල යන්ත්‍රණය නැත්තම් අදෘශ්‍යමාන හස්තය වැඩ කරන්න පටන් ගන්නවා. කවුරුවත් දන්නේ නැහැ, කවුරුවත් දැකලත් නැහැ, කාටවත් පේන්නෙත් නැහැ. හිමීට එනවා මෙතනට. ඒ අදෘශ්‍යමාන අත එනවා. ඇවිල්ලා බලනවා මොකද්ද ප්‍රශ්නේ? අතිරික්තයක් ඇවිල්ලා. මිල 60දී 500යි ඉල්ලන්නේ 1000ක් සපේනවා. ඒ තුල අන්න බිත්තර සෙට් එකක් තියෙනවා 500ක් තියෙනවා. විකිනෙන්නේ නැහැ, ගොඩ ගැහිලා. පුතා මිල යන්ත්‍රනේ මොකද කරන්නේ? මේ ප්‍රශ්නය විසඳනවා. කොහොමද විසඳන්නේ? කොහොමද විසඳන්නේ? මේන්න මේ මිල අදිනවා කොහටද? පල්ලෙහාට. 60 තිබ්බ එක පුතා මිල යන්ත්‍රණය ගේනවා 30ට. හරිද? එතකොට මොකද වෙන්නේ? කලින් පුතා 60ට බිත්තර ගන්න බැරි සෙට් එකක් ඉන්නේ. අපෝ 60ට බිත්තර ගන්න බෑ පිස්සුද? නේද? 60ට ගාන වැඩි. හැබැයි බිත්තර මෙල 30 කරපු ගමන් ආන්න අලුතෙන් එනවා කවුද? ඉල්ලුංග බිත්තර මිල්දී ගන්න සෙට් එකක් කලින් 60ට ගන්න බෑ කිව්වට 30ට ගන්න මිනිස්සු ඕනි තරම් එනවා. පුතා අන්න අලුතෙන් එනවා මේ ඉන්න 500ට එකතු වෙනවා තව 500ක්. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. කලින් 60ට ගත්තේ නැති සෙට් එකක් එනවා බිත්තර මිල 30 කරපු ගමන්. එහෙම ඉන්නවනේ. සෝහන් සම්පුදා අඩු ආදාය මට්ටමේ 60 කිව්වහම ගන්න බෑනේ. බිත්තර පහක් ගන්නවා කියන්නේ නේද? ලොකු ගාණක් කියනවා. දැන් 30 වුණාම ඒකේ භාගයයිනේ පට්ට ලාභයිනේ. අන්න ආයෙ වැඩි වෙයි කියලා බෑ කියන්න බෑනේ. දැන් අඩු වෙච්ච වෙලාවේ ගන්න ඕනි කියලා පුතා පොලිමට එනවා බිත්තර ගන්න කට්ටිය. එතකොට බිත්තර ඉල්ලුම් ප්‍රමාණය 1000 වෙනවා. බිත්තර සැපයුම් ප්‍රමාණය 1000 වෙනවා. අන්න අතිරික්තය මොකද උනේ? නැති වෙලා ගියා. දැන් අතිරික්තයක් නැහැ. දැන් වෙළඳපොළ සමතුලිතයි. ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලනවා 1000ක්, සපයනවා 1000ක්, එකඟ විච මිල 30යි. ආන්න. ඒ මොකද්ද කරේ? පුතා කවුද ප්‍රශ්න විසඳුවේ? මිල යන්ත්‍රණය ප්‍රශ්න විසඳුවේ. කවුරුත් මේ රජයෙන් ඇවිල්ලා ගැසට් එකක් ගහලා නිවේදනයක් දාලා මේ ඇඩ් එකක් දාලා මේ වෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා බිත්තර වෙළඳපොලේ අවුල් මේ විසඳපල්ලා මේක කොහෙවත් කිව්වද? නෑ. කවුරුවත් දන්නේ නැහැ පුතා. මේක එකපාරටම ක්‍රියාත්මක වෙලා මෙන්න මිල බස්සලා. මේ පහුගිය කාලේ උනේ ඕක තමයි. මතකද? බිත්තර එකපාරටම හිඟයක් ආවා. ඊට පස්සේ බිත්තර කට්ටිය හංගන්න ගත්තා. හංගලා අර මේ වුණා ඉන්දියාවෙන් බිත්තර ගෙන්නවා. එතකොට මේන මේක තමයි උනේ. සැපයුම වැඩි වෙච්ච ගමන් මේ ඉල්ලුමට මේව කේසයක් නැති බිත්තර ගෙනලා දැම්මා. සැපයුම වැඩි ඉල්ලුම අඩුයි. යාන මිල සටපට ගාලා බැහැගෙන බිත්තර මිල අර එකපාරටම අඩු වුණේ. එහෙම වෙලා තමයි. දැන් බලන්න පුතා මේක විසඳපු විදියක් කාටවත් පේන්න තියනවද? දැන් ඕනෑම වෙළඳපොළක මේක තමයි වෙන්නේ. හැබැයි කවුරුවත් ක්‍රියාත්මක කරන කෙනෙක් නැහැ. මේක නිර්මාණය කරපු කෙනෙක් නැහැ. හැබැයි නිකම්ම මිල අඩු වෙනවා. අතිරික්තයක් ආපු ඕනෑම වෙලාවක ඕනෑම වෙළඳපොළක මිල පල්ලෙහාට එනවා. දැන් බලන්න පේන්න නෑ, දකින්න නෑ. හැබැයි ප්‍රශ්නෙත් විසඳලා. අන්න අදෘශ්‍යමාන හස්තේ. ඒකයි මේකට ඇඩම් ස්මිත් කිව්වේ පේන්නේ නැති අතක් කියලා. ඇත්තටම පේන්නේ නැහැනේ පුතා. කොහෙද මිල යන්ත්‍රනේ තියෙන්නේ කියලා අහුවොත් ඕක ෆොටෝ එකක් ගහපන් පෙන්වන්න පුළුවන්ද? බැහැ. ඒකයි ඒකට කියන්නේ අදෘශ්‍යමාන හස්තයක් කියලා. ඇත්තටම පේන්නේ නැහැනේ. ඔන්න පළවෙනි අවස්ථාව. තව අවස්ථාවක් ගමු. අපි ගන්නවා සහල් වෙළඳපොළ දැන්. හරි සහල් වෙළඳපොළ ගමු. සහල් වෙළඳපොළ. ඔන්න දෙවෙනි අවස්ථාව. රයිට්. මෙන්න මෙතන මිල තියෙනවා, මෙතන ඉල්ලුම් ප්‍රමාණය තියෙනවා, මෙතන විස්තරය තියෙනවා. ඔන්න සහල් වෙළඳපොළ ගැන කතාවක් කියන්න හදන්න. මේක පේන්නේ නැද්ද පුතා? පේනව නේද? ඒක මාත් වෙලා වෙහන. හරි මම උඩින් ගන්නම්. පේන්නේ නැති වෙයි සමහරට. මේ හරින් ගන්නම්. සහල් වෙළඳපොළ. මේ අදෘශ්‍යමාන හස්තය කියන්නේ හේතුව හොඳේ. මේවා නිකන් කියන විතර හන්නම් මේ ඇඳ පෙන්නන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ වුණාට ඔයා දැනගන්න ඉබේ මේක කොහොමද ඇයි කියන්නේ කියලා හේතු. එතකොට තමයි මේ විෂය හරියටම වදින්නේ. දැන් ඇයි කියන එක දන්නේ නැතුව වැඩක් නැහැ. මිල ඉල්ලුම් ප්‍රමාණය සැපියුම් ප්‍රමාණය මෙන්න මෙතන මොකක් හරි. හරිද? රයිට්. හිතන්න පුතා දැන් සහල් කිලෝ එක මිල අපි ගමු සහල් කිලෝ එකක් අපි රුපියල් 200යි කියලා ගමුකෝ. හරි. අපි රුපියල් 200යි කියලා ගන්නවා සහල් කිලෝ එක මිල. හරි. සහල් කිලෝ
එකක මිල රුපියල් 200යි. ඒ මිලට පුතා ඉල්ලනවා. අපි කියනවා ඉල්ලනවා 1000ක් සපේනවා 500ක්. මෙතරම් මොකක් හරි අවුලක් තියෙනවා නේද? නේද? වෙළඳපොළ අස්වාභාවික අවස්ථාවක් නේද? මෙතරම් මොකක් හරි අවුලක් තියෙනවා. පුතා මෙතන තියෙන තත්ත්වය මොකද්ද? මෙතන මොකද්ද කේස් එක? මොකද්ද තියෙන්නේ? මේ වෙළඳපොළේ ගැටලුවක් තියෙනවා. හරි. මේ වෙළඳපොළේ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව මොකක්ද? මොකද්ද පුතා? ඉල්ලනවා 1000ක් සපයන්නේ 500යි. ආන්න හරිය. හොඳයි ආ. හිඟයක්. හරියටම හරි. හිඟයක්. මෙතන තියෙන්නේ හිඟයක්. අන්න වෙළඳපොළ අවුලක්. හරි මෙතන තියෙන්නේ හිඟයක්. කීයක හිඟයක්ද තියෙන්නේ? භාණ්ඩ ඒකක 500ක් මදි. ඒ කියන්නේ පුතා ඉල්ලන මිනිස්සුන්ගෙන් 500කට දෙන්න බඩු නැහැ. අන්න වෙළඳපොළ අවුලක් නේද? 1000 කිලෝ අර තියෙන්නේ 500කට විතරයි. ඔන්න ආයෙ මිල යන්ත්‍රණය වැඩ කරන්න පටන් ගන්නවා. වෙළඳපොළ මොකක් හරි අවුලක් මේ පුතා මේ සමතුලිතේ නැතිවිච්ච ගමන් වෙළඳපොළ අවුලක් නේ. මේ සමතුලිතේනේ. මේකෙන් බැහැර වෙච්ච ගමන් මිල යන්ත්‍රණය නිකම්ම වැඩ කරනවා. කවුරුවක් කියන්න ඕනේ නැහැ. ගැසට් ගහන්න ඕනේ නැහැ. නිවේදන දෙන්න ඕනේ නැහැ. ඒක නිකම්ම වැඩ කරනවා. මිල යන්ත්‍රණය ඔන්න ක්‍රියාත්මක වෙනවා. ඇවිල්ලා බලනවා අම්මට සිරි. මෙන්න හිඟයක් ඇති වෙලා. මිල මොකද කරන්නේ? පුතා මිල යන්ත්‍රණය ඔන්න ක්‍රියාත්මක වෙලා මේ මිල අදිනවා ඕන්න 400ට විතර අප්පට සිරි. ඕන්න පුතා මිල ඉහළ යනවා. මිල යන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා මේ 200 තියෙන මිල අදිනවා 400. දැන් මොකද වෙන්නේ? මිල වැඩි වෙනකොට ඉල්ලන එක මොකද වෙන්නේ පුතා? අඩු වෙනවා. මෙතන 1000 කිටියට පුතා දැන් 400 විච්ච ගමන් ආන්න අර සල්ලි නැති මිනිස්සු ටික මොකද වෙන්නේ? ඒක එච්චර හොඳ ක්‍රමයක් නෙවෙයි. ඉතින් මොනා කරන්නද? ඒ සල්ලි නැති මිනිස්සු හැලෙනවා පුතා. ඒ මිනිස්සු 200ක් දීලා ගන්න කැමැත්තෙන් හිටපු සෙට් එක 400 විච්ච ගමන් ඒ මිනිස්සු ගන්නවද? අන්න අඩු ආදායම් කට්ටිය සටස් ගාලා හැලෙනවා. මේක 400 විච්ච ගමන් අඩු ආදායම් ලාභී 500ක් ඉන්නවා. ඒ 500ම දමල ගහලා යනවා. අනේ මේ හාල් ගන්නවට වඩා හොඳයි පිටි අරගෙන රොටියක් හදාන කෑවනම් කියලා ඒ සෙට් එක අයින් වෙනවා. පුතා අන්න මේ ඉල්ලුම 1000 තිබ්බ එක 500ට අඩු වෙනවා. මිල වැඩි වෙනකොට ඉල්ලු ප්‍රමාණය අඩු වෙනවා. සැපයුම් ප්‍රමාණය එලෙසමයි අන්න ඉල්ලන්නේ 500යි සපයන්නේ 500යි හිඟය නැති වුණා. දැන් පැහැදිලි නේද කතාව? ආන්න ඕක තමයි කියන්නේ. දැන් ඒක කරපු කෙනෙක් ඉන්නවද? කරපු මිනිසෙක් ඉන්නවද? නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවද? මේ කියපු කෙනෙක් ඉතින් මේක ක්‍රියාත්මක කරපුවා මේ ප්‍රශ්න විසඳ නෑ. මිලේ තියෙන විශේෂත්වය ඒකයි. ඒක පුතා වෙළඳපොළ ක්‍රමයට ආවෙනික දැන් මිල යන්ත්‍රය කියන්නේ ඕනෑම වෙළඳපොළක තියෙනවා. ඕකක් විච්ච ගමන් ක්ෂණිකව මිල අඩු වෙලා හරි වැඩි වෙලා හරි ওই ප්‍රශ්නේ විසඳනවා. හරි. මෙවන අදි ඉල්ලුමක් තියෙන වෙලාවක මිල ඉහළ යනවා. ඒකනේ වෙන්නේ. ওই භාණ්ඩ හිඟයක් හෙන හැම වෙලාවකම බලන්න පුතා පොල් හිඟයක් ආවොත් පොල් මිල වැඩි වෙනවා. නැද්ද? නේද? වා ප්‍රායෝගිකව දන්න දේවල්. ඒවා වෙන්නේ මෙහෙම. පොල් හිඟයක් ආපු කාලේ පොල් ගෙඩියක මිල පට්ට වැඩි. ඒ එළවලු අඩු කාලේට එළවලු මිල පට්ට වැඩි. මේක තමයි වෙලා තියෙන්නේ. අර අදෘශ්‍යමාන හස්තය මගින් මිල ගණන් එහාට මෙහාට අදිනවා. පුතා ඔන්න ඔය හේතුව හින්දා තමයි ඇඩම් ස්මිත් ඕකට කිව්වේ අදෘශ්‍යමාන හස්තයක් කියලා. ඇත්තනේ නේද? පිළිගන්න පුළුවන් එයා කියන කතාව හරි. නේද? කාටවත් පේන්නේ නැහැ, දකින්නත් නැහැ, මොකෙද්ද දන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ විසඳනවා. හරි. වෙළඳපොළ ක්‍රමයේ තියෙන විශේෂත්වයක්. හරි. ඔන්න මේ ඔය පොඩි කොටුවක් තියෙනවා. එන්න පුතායි කොටුවට බලන්න ඒකේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. බලන්න මේ ඇඩම් ස්මිත් විසින් අදෘශ්‍යමාන හස්තයක් ලෙස හඳුන්වා දී ඇත්තේ ආන්න වෙන පාට පෑනක් ගන්න. ඒ කියන්නේ රතු පාට ගන්න නෙවෙයි. කළු පාට හරි කොළ පාට හරි මොකක් හරි පෑනක් ගන්නවා. මේ කතාව ලියා ගන්න පුතා. මේ දැන් කිව්ව කතාව. කිසිදු පාර්ශවයක මැදිහත් වීමකින් තොරව ඔන්න ඔතන ලියා ගන්න ඔය කොටුව ඇතුළට කිසිදු පාර්ශවයක මැදිහත් වීමකින් තොරව කිසිදු පාර්ශවයක මැදිහත් වීමකින් තොරව කිසිදු පාර්ශවයක මැදිහත් වීමකින් තොරව ඉල්ලුම් හා සැපයුම් බලවේග මත ඉල්ලුම් හා සැපයුම් බලවේග මත මිල මට්ටම තීරණය වන බැවිනි. මේ එතකොට පුතා ඔයක සම්පූර්ණ අදහස ගන්න අර උඩ වාර print කරලා තියෙන කැලලත් එක්කම කියවන්න ඕනේ. හොඳේ.
මේ ඇඩම් ස්මිත් විසින් අදෘශ්‍යමාන හස්තයක් ලෙස හඳුන්වා දී ඇත්තේ කිසිදු පාර්ශවයක මැදිහත්වීමකින් තොරව ඉල්ලුම හා සැපියුම් බලවේග මත මිල මට්ටම තීරණය වන බැවිනි. අය කියන කවුරුවත් කරන දෙයක් නෙවෙයි පුතා, ස්වයංක්‍රීයව මේ වැඩේ වෙනවා. ඒකින්ද තමයි මේකට අදෘශ්‍යමාන හස්තයක් කියලා කියන්නේ. පැහැදිලි නේද? right. හරි. ආයෙ මෙන්න මෙතන මේ හරි. ඒ කතාව හරිනේ. right. ඔන්න පුතා දැන් ආයෙ එනවා පට්ටම වැදගත් කතාවකට. මාරම වැදගත් ඈ. මෙන්න මේ මිල යන්ත්‍රණයේ ප්‍රධාන කාර්යයන් තුන. ඒකනම් අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. දෙවනි පේපර් එකේ ලකුණු තුනට පිට පිට අහලා තියෙන ඔය කතාව. මිල යන්ත්‍රණයේ ප්‍රධාන කාර්යයන් තුන නම් කරන්න ලකුණු තුනයි. අය නිකන් ලකුණු ගන්න පුළුවන් chance. මෙන්න මිල යන්ත්‍රණයේ ප්‍රධාන කාර්යයන් තුන. හරි, මිල යන්ත්‍රණය මේ වෙළඳපොළ ආර්ථිකය තුල තියෙන මේ අදෘශ්‍යමාන හස්තය කරන ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. උදා පළවෙනි එක තොරතුරු හා සංඥා සැපයීම. මෙතන නිර්වචනයෙන් ඉඳලා කෙටියෙන් දාලා තියෙනවා. හරි, පළවෙනි කාර්යය තමයි තොරතුරු හා තමනා සැපයන්නේ සංඥා. සංඥා සැපයීම. මම දන්නවා ඔයාගේ ඔළුවේ බැවෙන චිත්‍රය තමයි අර කලර් ලයිට් එකක් වගේ. එහෙම වෙනවද? කොහොමද මේක තොරතුරු සැපයන්නේ? අපි බලමු. පළවෙනි එක තොරතුරු හා සංඥා සැපීම. දෙවෙනි එක සානු බල සැපීම. තුන්වෙනි එක සලාකණය නැත්නම් බෙදා හැරීම. හරි, සලාකණය කිරීම නැත්නම් බෙදා හැරීම. හරි, මම ඒක පැහැදිලි කරන්නම් උදාහරණ වලින්. උදා හිතන්න මෙහෙම. හරි, මෙහෙම හිතන්නකෝ. ඔන්න පළවෙනි එක තොරතුරු හා සංඥා සැපය. දැන් හොඳට අහගන්න. හරි, දැන් සම්පූර්ණ අවධානය මෙතනට දෙන්න. මේවා නිකන් දැනගත්තට වැඩක් නැහැ. මේවාගෙන් කියවෙන්නේ මොකද්ද කියන එක හොඳ අයිඩියා එකක් ඔයාලට තියෙනවා. මොකද ප්‍රශ්නේ කරකවලා ඇහුවොත් ලියා ගන්න බෑ. හරි. පළවෙනි එක තමයි තොරතුරු හා සංඥා සැපීම. හරි. ඒ කියන්නේ මොකද්ද? දැන් ඇත්තටම එහෙම හිතාගන්න මිල මගින් අපිට තොරතුරු සංඥා සපේනවා. මොකද්ද මිලේ තියෙන මේ වැදගත්කම? උදා මේ බලන්න. ඔන්න හිතන්න ඔයා යනවා කඩේකට. හරිද? ඇඳුම් කඩේකට යනවා කියලා හිතන්නකෝ. හොඳ පත කඩයක් එක. හරි, දඩ ඇඳුම් තියෙන හොඳ ඇඳුම් තියෙන කඩේකට යනවා. ඔයාට කැමති જાතිය ඇඳුම් තුනක් තියෙනවා. මෙහෙම ඉල්ලලා තියෙනවා. මේකයි ආයෙ මෙතනින් එකක් ඉල්ලලා තියෙනවා. ඕම තියෙනවා. හරිද? ලස්සනම ආයෙ මේක ටිකක් අත දිගේ ගන්න. මේක මෙහෙම තියෙනවා. ඕමම එක එක ඩිසයින් වලට ඇඳුම් තුනක් තියෙනවා. හරිද? ඔන්න ඔයාගේ අතේ ඔයා යනවා කඩේට. මේ ඔයා කියලා හිතන්නකෝ. ඔයාගේ අතේ තියෙනවා රුපියල් 5000ක්. හරිද? ඔන්න අතේ තියාගෙන මම කඩේට යනවා. දැන් කඩේට යනවා මොකක් හරි තීරණයක් ගන්න බලාගන්නේ. හැබැයි පුතෝ මේ එකකවත් මිල ගණන් ගහලා නැහැ. මේකෙත් මිලක් නැහැ. බාකෝඩ් එකක්වත් නැහැ. එතන ඉන්න මිනිස්සුකින් අහුවට උත්තරයක් දෙන්නේ නැහැ. මේවයි මිලක් ගහලත් නැහැ. දැන් මට කියන්න ඔයා කොහොමද මෙතනින් එක ඇඳුමක් තෝරගන්නේ? ඔයාට පුළුවන් ද ඒක කරන්න? දැන් තීරණයක් ගන්න බෑ. රුපියල් 5000ක් අතේ තියෙනවා. මෙතන ඇඳුම් තුනක් තියෙනවා. පට්ටම ලස්සන ඇඳුම් තුන. දැන් ඔයාට තීරණයක් ගන්න පුළුවන්ද? මොකද මට කියන්න? ඔයාට තීරණයක් ගන්න පුළුවන්ද? කෝකද ගන්න? තුනම ගන්නවද? දෙකක් ගන්නවද? එකක් ගන්නවද? සල්ලි ටික ඇද්ද? ඒවට උත්තර හම්බ වෙනවද කොහෙන්වත්? කිසිම කෙනෙක් කියන්නේ නැහැ. මිලෝ මිනිසෙක් කතා කරන්නේ නැහැ. මේවයි කිසිම මිලක් ගහලත් නැහැ. බාකෝඩ් එකක්වත් නැහැ. මොකවත් නැහැ. ඇඳුම් තුනම දාලා තියෙනවා. මට කියන්න ඔයාට තීරණයක් ගන්න පුළුවන්ද? පුළුවන්ද පුතා? මොකද කියන්නේ? තීරණයක් ගන්නවා නම් මට ගන්න දෙයක්. අන්න හරි. තීරණයක් ගන්න බෑ. ගන්නේ කොහොමද? මිල මගින් අන්න තොරතුරු හා සංඥා සැපීම සිද්ධ කරන්නේ මේ අවස්ථාවේදී. මිල ගණන් මගින් කරන වැඩේ. අපිට ඒක තේරෙන්නේ නැහැ නේද? දැන් අද ඕක දැනගත්තට අපි කලින් ගණන් ගන්නවත් නැහැ නේ. ඇත්තටම මිල මගින් කරන දෙයක්. බලන්න. දැන් මේ තීරණය ගන්න බෑ අපිට. හරි. හැබැයි ඔන්න මෙහෙම ගානලා තිබ්බොත් මේක 2500යි. මේක 2500යි. මේක 5000යි. අන්න දැන් මිල මගින් තොරතුරු හා සංඥා සැපීම සිද්ධ කරනවා. දැන් ඔයාලට කිසි අවුලක් නැහැ. මං ගාව 5000ක් තියෙනවා. එක්කෝ මේ ඇඳුම් දෙක ගන්නවා නැත්නම් මේක අරන් යනවා. අන්න තීරණයක් ගත්තා. ඔයාගේ කැමැත්තට තීරණයක් ගත්තා ගෙදර ගියා. ෂණිකව තීරණයක් ගත්තා. එහෙනම් පුතා ආන්න ඒක තමයි මිල මගින්
තොරතුරු හා සංඥා සැපීම කියලා කියන්නේ. බලන්න. මින මගින් කරන කාර්යයක්. ඒක නැති වුණොත් අපි සදානාතයි නේද? මේ කොච්චර නේද අපේ සල්ලි තියෙන ප්‍රමාණයත් එක්ක අපිට තීරණයක් ගන්න බෑ. ඒකයි වැදගත්කම. ඔන්න ඕකට තමයි කියන්නේ තොරතුරු හා සංඥා සැපීම කියලා. පැහැදිලි නේද? right. ඔන්න පළවෙනි කාර්යය. දෙවෙනි එක සානුබල සැපීම. සානුබලය කියන එක වා දන්නවා. නේ? සානුබල සැපීම. ඒක කරන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි සීන් එක. හරිද? සානුබල සැපීම. මම මේ ටික මකන්න නේද? මේ ටික ඕනේ නැහනේ. මට උදාහරණ ටිකක් ගන්න ඕනේ මේ හරිය මම ගන්නවා. right. ඔන්න අහගන්න දැන්. දෙවෙනි කාර්යය ගැන මම විස්තර කරන්නම්. ඔන්න දෙවෙනි කාර්යය තමයි සානුබල සැපීම. හරි. හිතන්න ඔන්න නිෂ්පාදකයෙක් ඉන්නවා. හරිද? මෙයා ගාව තියෙනවා පිටි කිලෝ 100. නිෂ්පාදකයා ගාව පිටි කිලෝ 100ක් තියෙනවා. එයා පුතා භාණ්ඩ වර්ග දෙකක් හදනවා. මේ පිටි කිලෝ 50ක් පාවිච්චි කරලා එයා මෙතන හදනවා පාන් ගෙඩි 50. හරිද? ඉතිරි පිටි කිලෝ 50 පාවිච්චි කරලා එයා බනිස් ගෙඩි හදනවා. එයා බනිස් ගෙඩි 50ක් හදනවා. හරිනේ. එතකොට එක පාන් ගෙඩියක් අපි කියමුකෝ වෙළඳපොලේ යන්නේ පාන් ගෙඩියක මිල අපි කියමුකෝ රුපියල් 100යි කියලා ගමුකෝ නිකන් කල්පනා කරන්නකෝ. පාන් ගෙඩියක රුපියල් 100යි. එයාට මේ බනිස් ගෙඩියක රුපියල් 100යි. එයා ඕම හදලා තමයි ආදායම ගන්න. දැන් මෙතන 50.2යි. එයා 5000ක ආදායමක් ගන්නවා මේ ටික විකුණලා. මේ පාන් විකුණලා එයා 5000ක ආදායමක් ගන්නවා. මේ ටික විකුණලා 5000ක ආදායමක් ගන්න. ඕම යනවා. හරිද? දැන් ඔන්න පුතා එකපාරටම මෙහෙම සීන් එකක් වෙනවා. එකපාරටම බනිස් වල මිල ඉහළ යamak වෙනවා. ඒ හිතපු නැති විදිහට බනිස් වලට ඉල්ලුම වැඩි වෙලා එකපාරටම බනිස් මිල ඉහළ යනවා. බනිස් ගෙඩියක් දැන් මිල රුපියල් 200 වෙනවා. ඔන්න වැඩේ. බනිස් ගෙඩියක මිල රුපියල් 200 වුණා. පුතා දැන් නිෂ්පාදකයා මොකක් කරයිද? නිෂ්පාදකයන් මොලයක් තියනවනම් මොකද කරන්නේ? දෙකම හදනවද? මට කියන්න. ඔයා මෙතන නිෂ්පාදකයා නම් ඔයා මොකද කරන්නේ? මට කියන්න ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එක්කෝ දෙකම හදනවා නැත්නම් පාන් හදන එක නවත්තලා බනිස් විතරක් හදනවා. ආන්න හරි. ඒක තමයි කියන්නේ. පුතා මේ දෙකම හදනවට වඩා මේ එකම අමුද්‍රව්‍ය ටික ගන්න. එකම ක්‍රමවේදයට හදන්නේ. එහෙනම් පාන් හදලා මේ අඩු ගන්න විකුණන්න ඕනේද? අපෝ නෑ. එයා මොකද කරන්නේ? ටක් ගාලා පාන් හදන එක නවත්තනවා. පාන් හදන එක නවත්තපු ගමන් පාන් හදන්න ගන්න පිටි කිලෝ 50 ඉතිරි වෙනවා. ඒ 50 අරන් ගිහලා දානවා කොහටද? මේක අරන් ගිහලා දානවා බනිස් හදන්න. ආන්න එතකොට බනිස් තව 50ක් හදන්න පුළුවන්. එතකොට 200 ගානේ කීයක් දෙන්නේ? හරිද? මෙතන 10000ක් එනවා. හරිද? කලින් 5000යි දැන් කීයද එයාගේ ආදායම? ආන්න 15000යි. හරිනේ. අන්න වැඩේ. දැන් පුතා බලන්න මෙයා මේ තීරණය ගත්තේ මොකක්ද දිහා බලලාද? එයා තීරණය ගත්තේ මේ විදිහට මේ බණේ සාධන එක නවත්තලා ඒ සියලුම අමුද්‍රව්‍ය පාන් හදන එක නවත්තලා සියලුම අමුද්‍රව්‍ය මේ බණිස් හදන්න දාන්න තීරණය ගත්තේ මොකක්ද දිහා බලලාද? පුතා බණිස් වල මිල වැඩි වීම හින්දා බණිස් වල මිල වැඩි වෙච්ච හින්දා තමයි එයා මේ තීරණය ගත්තේ ශනිකව. නේද? බණිස් වල මිල මේ 200 වෙච්ච හින්දා නෙවෙයි. දැන් බණිස් වල මිල වැඩි වුණ නැත්නම් එයා පරණ විදියට කරන් යනවා. හැබැයි මෙතන මේ බණිස් වල මිල වැඩි වෙච්ච හින්දා තමයි මෙයා පාන් හදන එක සම්පූර්ණයෙන් නවත්තලා දාලා බණිස් හැදුවේ. පුතා එතකොට එයාගේ ස්වార్థය මොකද්ද? සාමාන්‍යයෙන් අපි දන්නවා නිෂ්පාදකයාගේ ස්වార్థය තමයි ලාභ උපරිම කිරීම. පුතා මේ ලාභ උපරිම කරන්න අවශ්‍ය සානුඵලය දුන්නේ මොකෙන්ද? මිලෙන්. බණිස් මිල 200 වුණ ගමන් අන්න අරයා දැනගන්නවා බණිස් හැදුවම මට වඩා ලාභයි. අන්න ස්වార్థය නේද? මගේ ලාභ වැඩි කරගන්න තියෙන chance එකක් ආවා. අන්න ඒ ස්වార్థය මත කටයුතු කරා මොකක් දිහා බලලාද? බණිස් ගෙඩියේ මිල දිහා බලලා. එහෙනම් පුතා අපිට කියන්න පුළුවන් නේද බණිස් මගින් නෙවෙයි මිල මගින් අන්න සානුබල සැපීමක් නේ මේ බණිස් ගෙඩියේ මිල මේ වැඩිවීම තුල තමයි එයාට ඒ සානුබලය ආවේ.
අන්න මට ලාභ උපරිම කරගන්න අවස්ථාව, මගේ ආදාය වැඩි කරගන්න අවස්ථාව. ඒක එයා දැනගත්තේ අන්න අර මිල වැඩිවීම මගින්. අන්න එතකොට මිල මගින් සානුබල සපීම කරනවා. මේ නිෂ්පාදකයාට උදාහරණයක්. නිෂ්පාදකයාට විතරක් නෙවෙයි සාධක හිමියන්ටත් එහෙමයි, පාරිභෝගිකයන්ටත් එහෙමයි. මේ ආර්ථිකයේ ඉන්න ඕනෑම පාර්ශවයකට මිල මගින් සානුබල සපයන. සාමාන්‍යයෙන් හරිනේ පුතයි කියන කතාව. ස්වාර්ථය මත නම් මිනිස්සෙක් කටයුතු කරන්නේ අනිවාර්යෙන් මිල දිහා බලලා තමයි හැම එකක්ම කරන්නේ. ඒක තමයි මේ කරන්නේ. හරි. සානුබල සැපීම. පැහැදිලි නේද? අන්න සානුබල සපයන ආකාරය. හරි. තුන්වෙනි එක සලාකණය කිරීම. ඔය සලාකණය කියන වචනේ වාට හුරු නැතුව ඇති. ඒ කියන්නේ බෙදා හැරීම කියන එක. හරි. කොහෙද බෙදා හැරීමක් කරන්නේ මිලයන්ත්‍රය වගේ? කොහෙද බෙදා හැරීමක් කරන්නේ මිලයන්ත්‍රය වගේ? දැන්නමත් ඔයා දන්නවා. මේන මෙතන ඒක කරා. මේ බලන්න. පුතා මේ බිත්තර වෙළඳ පොලේ මොකද්ද තිබේ? අතිරික්තයක්. ඒ කියන්නේ මේන්න බිත්තර තොගයක් තියෙනවා 500ක බිත්තර තොගයක් තියෙනවා. එක බිත්තරයක්ව විකිරෙන්නේ නැහැ මේ ඉතිරි වෙලා. අතිරික්තයක් කියන බිත්තර විකිරෙන්නේ නැතුව කොට ගහිලා. නේද? අන්න බෙදිලා ගියේ නැති සම්පත් ටිකක්. මේ 500ක් තියෙනවා. පුතා මිල යන්ත්‍රණය මොකද කරේ? අන්න මිල යන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා මේ මිල දැම්ම පල්ලෙහාට ඒ තුල අන්න අර විකිරෙන්නේ නැතුව තිබ්බ 500ක් මොකද උනේ? විකිරුණා. අන්න සම්පත් බෙදාවෙන් කිරීම. බෙදාවෙන් කිරීම නේ සෝරි. සම්පත් බෙදා හැරීම. හරි. සම්පත් බෙදා හැරීම. ඕක එක තමයි මේ කරේ. පැහැදිලි නේද? මෙතන තිබ්බ විකිරෙන්නේ නැති බිත්තර 500ක තොගයක් මේ මිල පල්ලෙහාට දාපු ගමන් ආන්න අර විකිරෙන්නේ නැතුව හිරලා තිබ්බ තොගේ මොකද උනේ? ලස්සනට විකිරලා ගියා. ඒ ප්‍රශ්නේ විසඳුවා. ඒක කරේ කොහෙන්ද? මේ මිල යන්ත්‍රණය මගින්. අන්න ඒක තමයි ඊළඟ සලාකණය කිරීම. පැහැදිලි නේද පුතා? හරියද නේ? කාර්යයන් තුන මොනවාට අයිඩියා එක නෝට් එකේ සම්පූර්ණ දෙනවා ඒ කතාව. ඔයාලට පැහැදිලි නේ නේද? මොකක් හරි තේරෙන්න තැනක් තියෙනවා නම් කියන්න. ඕක තමයි මිලේ කාර්යයන් ටික ඔය ටික මාරම් වැදගත්. දෙවෙනි පේපර් එකකටත් එහෙමයි. පළවෙනි පේපර් එකකටත් එහෙමයි. ඒකයි මේ වෙළඳපොළ ආර්ථිකයේ වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් අහනවා කියන්නේ. ඒක ඇතුලේ මේ ප්‍රශ්න අහන කොටස් කීපයක්ම තියෙනවා. අනිත් ආර්ථික පද්ධතිය වල මෙච්චර ලොකුට නෑ උනේ. ඒ ලොකුට අහන්නේ. කම්පෙයාර් කරන්න ඇහුවොත් නිසා මේ වෙළඳපොළ ආර්ථිකයෙන් තමයි තනි ප්‍රශ්න ගොඩක් තියෙන්නේ.